අහම්බෙන් කිසිවෙකුත් මුණ ගැහෙන්නේ නෑ. හැම හමුවීමකටම හේතුවක් තියෙනවා. එක්කෝ කුසල කර්මයක්, එහෙමත් නැත්තම් අකුසල කර්මයක්. ඔයා මොකද හිතන්නේ? සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මං අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ආදරණීය ඔයාලා වෙනුවෙන්. ඔයාලා කට්ලට් වගේ කෑමක් හදන්නේ දානයකට, පාටියකට, මොනහරි විශේෂ දවසකට විතරයිද? එන්නකෝ මේ විදිහට කට්ලට් හදලා තියාගත්තතින් ඔයාට හිතන ගමන් කට්ලට් එකක් බෙදගෙන කන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් මට ආදරණීය ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මේක හරිම ආදරණීය ඉල්ලීමක්. මගේ channel එකේ ගොඩක් අය මගේ වීඩියෝස් බලලා තිබුණා කලින් වීඩියෝ එක. ඒ වුණත් එයාලා මගේ channel එක subscribe කරලා තිබුණ නැහැ. මගේ channel එක subscribe කරලා දිගටම මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් හරිම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් අලුතින් අප්ලෝඩ් කරපු ගමන්ම notification එකකින් ඔයාට දැනගන්න පුළුවන්. හරි, අපි යන්න දැන් වීඩියෝ එකට. මම අද කට්ලට් හදනවා. ඒකට මම අරගෙන තියෙන්නේ ස්ටීම් කරගත්තු වල පොත්ත සුද්ධ කරලා අරන් තියෙනවා. ඒ වගේම තඹගත්තු මාළු, චූටියට කපාගත්තු රටලූණු, සුදුලූණු, අවු මිරිස්, රම්පෙ කරපිංචා, තක්කාලි කෑල්ලකුත් අරගෙන තියෙනවා. අල තම්බන්නේ මම නම් ස්ටිම් කරලා තමයි ගන්නේ. අල විතරක් නෙමෙයි, බත්තල, මඤ්ඤොක්ක වගේ දේවලුත් මම ස්ටිම් කරලා තමයි තම්බගන්නේ. වතුර දාලා භාජනයක තම්බනවට වැඩිය ඉක්මනට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10ක්වත් ගියේ නෑ මට මේ අල ටික තම්බ ගන්න. වෙලාවත් යනවා අඩුයි. අල ටික කපද්දිම වතුර එකක් ඉස්සෙල්ලා ලිපේ තියලා ඉන්න. එතකොට තවත් ඉක්මනට කරගන්න පුළුවන්. හරි, මම දැන් මේ අල ටික පොඩි කරගෙන මාළු ටිකත් චූටි පොඩි කරගෙන තියෙන්නේ. ඊගාවට අපිට මේ කට්ලට් මිශ්‍රණය හදාගන්න පුළුවන් භාජනයක් සාමාන්‍යයෙන් ලිපේ තියලා අපේකට තෙල් ටිකක් දාලා රත් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊගාවට මම ඉස්සෙල්ලාම දාන්නේ චූටියට කපාගත්තු රටලුණු ටික. රටලුණු ටික වෙලාවක් කවුලම් කරගෙන හැමම බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම එකට චූටියට කපාගත්ත සුදුලූණු ටික එකතු කරා. ඊට පස්සේ ඒකට කවලම් කරගෙන ටික වෙලාවක් ඊට පස්සේ මාළු ටික දැම්මා. මාළු ටික හොඳට ටික වෙලාවක් ඒ විදිහටම කවලම් කරගෙන ගත්තා. විනාඩි 2ක් විතර, විනාඩි 2ක් 3ක් විතර. ඊට පස්සේ දැන් මේ එකතු කරන්නේ මම චූටියට කපාගත්ත රම්පෙ කරපිංචා. ඊට පස්සේ තක්කාලි ටිකයි චූටියට කපාගත්තු අමුමිරිස් ටිකයි එකතු කරගත්තා. හොඳට කවලම්
කරලා එහෙමම තියාගන්න ඕනේ විනාඩි 2-3. ඊගාට අවසානයේ තමයි අපි අල එකතු කරන්නේ. ඊට පස්සේ මම ගම්මිරිසුයි කෑලි මිරිසුයි එකතු කරගන්නවා. ඔයාලා සැර කන විදිහට අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කෑලි මිරිස් එකතු කරගන්න. සැර පොඩ්ඩක් වැඩි වෙන තරමට කට්ලට් එක රස වැඩි. ඒක මම අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් මේක මම එකතු කරගන්නවා. ඔන්න දැන් තමයි මම අල එකතු කරගන්නේ. අවසානයේටම තමයි අල එකතු කරගන්නේ මම. ඔන්න දැන් මේ තියෙන්නේ ලිපේ තියාගෙන විනාඩි 10කට 12කට විතර පස්සේ. ඔන්න දැන් හරි ගානට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ. විශේෂයෙන්ම කියන්න ඕනි ඔයාලට අල තම්බනකොට අල ස්ටීම් කරනත් තැඹුවා වුණත් අල බෙරි වෙන්නම තම්බ ගන්න එපා. එතකොට කට්ලට් එක නිකන් වතුර ගතිය ආවම කට්ලට් එක බෝල කරගන්න අපහසු වෙනවා. හරි ඔන්න දැන් මේ තියෙන්නේ මම කට්ලට් එක බෝල කරගත්තා. බිස්කට් කුඩුයි බිත්තර දෙකක් අරගෙන තියෙනවා. බිත්තර සාරුවල පොඟවලා බිස්කට් කුඩු වල තවරලා කට්ලට් එක මම හදා ගන්නවා. ඔයාලට ඕන නම් මෙතනදී ඩබල් රැපින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරක් බිත්තර සාරුවල පොඟවලා බිස්කට් කුඩු වල තවරලා ආයෙම පාරක් ටිකක් වෙලා තියලා ආයෙම පාරක් බිත්තර සාරුවල පොඟවලා ආයෙ බිස්කට් කුඩු තවර ගන්න පුළුවන්. ඩබල් රැපින් කරාට පස්සේ බදිනකොට පිපිරෙන්න සමහරක් කට්ලට් මේ පුපුරනානේ. එහෙම පිපිරෙන්න බලන්නේ ඩබල් රැපින් කරාට පස්සේ. දැන් මම මේ කරන විදිහටත් එහෙම වෙන්නේ නැහැ බලන්නකො. ඔන්න මම දැන් කට්ලට් එක හදාගෙන ඉවරයි. මම දැන් මේ ටික කන්ටේනර් එක දාලා පීසරේ දාලා අරන් තියනවා. ඊට පස්සේ අපිට ඕන වෙලාවක අරගෙන කන්න පුළුවන් බැදගෙන. ඩීප්ෆ්‍රීසර් එකෙන් ගත්ත ගමන්ම බදින්න ඕනි හැබැයි. ඒ කියන්නේ අයිස් යනකන් තියලා කූල් යනකන් තියලා ඉඳලා බදින්න එපා. එහෙම පුපුරනවා. පීසරෙන් ගත්ත ගමන්ම
වදින්න ඕනේ. ඔන්න දැන් මේ තියෙන්නේ ඊට පස්සේ දවසක මම දැන් ඔන්න පීසරේ ඉඳලා කට්ලට් ටික අරගෙන බදින්න තමයි හදන්නේ. තෙල් එකට කට්ලට් ටික දාලා ටික වෙලාවක් එහෙම තියෙන්න අරින්න. හැන්දෙන් මොනවත් කරන්න යන්න එපා. මං හිතනවා අනිවාර්යෙන් මගේ යාළුවොත් මේ විදිහට කට්ලට් හදලා තියාගනීවි කියලා. මොන හරි මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් ඒ වගේම කට්ලට් එක දාන්න කලින් බලන්න හොඳට තෙල් එක රත් වෙලා තියෙනවද කියලා. ඔන්න මම දැන් කට්ලට් ටික පැදගෙන ඉවරයි. මෙහෙම හදලා තියාගන්න එක ගොඩක් වටිනවා. හදිසියේ අමුත් එක්ක ආවත් මොන හරි දෙකක් එක්ක හරි කට්ලට් එකක් බදලා ඉක්මනට කෑම ටිකක් දෙන්න පුළුවන්. එහෙමනම් මං අතට ගිහින් එන්න. මාව අහගෙන වීඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන හිටියට ඔයාට ගොඩක් ස්තුතියි. පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.